Hello lamai, welcome my channel. ඔන්න අපි අත යන්නේ එයාපෝට්. මොකද අපේ කතාවේ එයාව ගන්න මේ තියෙන්නේ කතාර එයාපෝට් එක. එතකොට මේක වීඩියෝ කරලා තියෙන අපේ කතාවේ එයා ෆ්ලයිට් එකට එන ගමන් තමයි යා මේ වීඩියෝ එක අරන් තියන්නේ මට පෙන්නන්නම කියලා. අර යන්තටම හරිම ලස්සනයි. එතකොට අර ඈතින් පේන ටෙඩියා එයා කියන විදියට හරියටම එයාපෝට් එකේ අයිකන් එකක් වගේ. මොකද එන විසිටර්ස්ලා ගොඩාක් ඒ අයිකන් එකත් එක්ක අනිවා ෆොටෝ එකක් සෙල්ෆියක් ගන්නවමලු. අනේ මටත් ඇත්තටම ආස හිතුණා එයාත් එක්ක ෆොටෝ එකක් ගන්න. එයා ඒ විදිහට ෆ්ලයිට් එකට යන අතරතුර මම ගියා වෙන ගමනක්. මොකද එයාව මම පිළිගන්න ඕනේ. එයාගේ ෆ්ලයිට් ටයිම් එක මෙහි වෙලාවෙන් 9:15 රෑ. ඒ කියන්නේ වෙනකොට එයා පිටත් වෙලා තිබුණේ. අපිට අද මෙහින් අඩුම රෑ 10ටවත් යන්න ඕන වුණා. මොකද මාපිලේ ඉඳන් කොළඹ වලට යන්නත් ඕනේ. සහ කුරුණෑගලින් හයිවේ දාලා තමයි අපි යන්නේ. ඒ නිසා අපි ඉක්මනටම පිටත් වුණා. මොකද අපිට කාලය වටිනවා සහ ඉක්මනටම එයාපෝට් එකට යන්න තමයි ඕනේ. එයා කිව්ව විදිහට මේ තියෙන්නේ කතාර වලින් දානකොට පේන ඩුබායි ව්‍යූ එකක්. ඇත්තටම මාර්ම ලස්සනයි. නයිට් ටයිම් එකට ෆ්ලයිට් එකට යනකොට පුදුම ආසාවක් තියෙන්නේ. ඉතින් ඒක දිහා බලනකොට ඇත්තටම හරිම ආස හිතෙන ලෝභ හිතෙන ගමනක් ඒ ගමන. මූවී එකක් බලන ගමන් ඒ ගමන අත්විඳින්න ඇත්තටම මට මාර විදියට ආස හිතුණා සහ ලෝභ හිතුණා. සමහර විට යන්න ලැබෙයි, සමහර විට නැති වෙයි. ඒක ඉතින් අපේ දෛවය අනුව තමයි තීරණය වෙන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට මට යන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා. කොහොම හරි ආයේ නතරතුර අපි ඉක්මනටම එයාපෝට් එකට ආවා. මොකද මට ඕනෝවේ පැයක් හරි කලින් ඇවිත් ඉන්න. මොකද ෆ්ලයිට් වල ටයිම් අපිට කියන්න බෑ. මට ඉක්මනටම ඇතුළට කොහෙද කියලා මට මැසේජ් එකක් දාලා තිබුණා. ඉතින් මට හැපි මම නර්වස් වෙලා මම ඉතින් ඉක්මනට අපේ අක්කලගේ දෝනි ළඟට ආවා. එයා මගෙන් ඉතින් ක්වෙස්චන්ස් කරනවා මොකද හිතෙන්නේ ෆීලිං එක. මම හිතුවේ නෑ එයාට වීඩියෝ කරනවා කියලා. මම මේ ෆෝන් එක දිහා බල එයාට උත්තර දෙනවා. මට හිතුණා එයා මේ වීඩියෝ කරන්න කියන්න. ඊට පස්සේ මම ඉතින් කියනවා එයා මගෙන් අහනවා මොකද කරන්නේ. මම කියනවා එයා එනම මම දුවනවා කියලා. ඉතින් ඒක කියාගන්න තේරෙන්නේ නැති ෆීලිං එකක්. මම ගොඩක් බය වෙලා වගේ හිටියේ. මම රත්තු වෙලා එයාට hina යනවා දැන් මේ වීඩියෝ එක දැකිද්දි. මම කියනවා මේ ෆෝන් එක කනවා මම කියලා මං එක කියනවා. ඔන්න ඔය විදිහට මගේ දෝනිගේ
කතා බහ යන අතරතුර එයත් හිමීට ඇවිත් තිබුණා. එයත් මාව සර්ප්‍රයිස් කරන්න වගේ හිතාගෙන වීඩියෝත් ඔන් කරගෙන තමයි යාලියට එන්නේ. අපි හිටියේ රයිට් සයිඩ් එකේ ඩෝ එක ගාව. ඒ වුණාට එයා රයිට් සයිඩ් යන්නේ නැතුව ලෙෆ්ට් සයිඩ් එකට ඇවිත් තිබුණා. එයාට එන පාරක් මට කියන්න බැරි වුණා. මොකද මම ඒ වෙලාවේ හිටියේ නර්වස් වෙලා වගේ. ඉතින් ඔෆිසර් කෙනෙක් මට කිව්වා වටපිට බල යන්න වගේ පාර්ට්නර් වෙන්න ඉක්මනට යන්න කියලා. ඉතින් මට දෝනිටවත් තාත්තටවත් කියන්න ටයිම් එකක් ලැබුණේ නැහැ. මම දුවගෙන ගිහපු පාරේ කෙලින්ම නතර වුණේ. එයාගේ බෙල්ල බදාගෙනම එයා එනවා මම දුවනවා කියලා මම කිව්වට මම අද ගොඩාක් පින් මාව මේ විදියට තරන් ඉන්නවට මම ගොඩාක් ආදරේ වාට.